වෙනිය හොඳයි හොඳයි කියන දේ අහගෙන ඉන්නවා හැබැයි මොකුත් කියන්නේ නැහැ නේ ශිවන්නේ ඒක උස්සේ ඒ ආවේ කන කෙල කැල කැහිලා බබාලට ඒව දෙම ඕනේ ආයට හයි ළමයි කොහොමද ඉතින් හුඟ කාලෙකින් නේද මම මේ ව්ලොග් එක කරලා ගොඩාක් කල් මං ඔයාලට පෝස්ට් එකක් දැම්මනේ shopping vlog එකක් දානවා කියලා ඒක දාලත් දැන් සති 2-3ක් වෙනවා හැබැයි මට වීඩියෝ එක දාන්න බැරි වුණා මොකද අපේ රටේ මේ වෙලාවේ තියෙන තත්ත්වයත් එක්ක ඇත්තටම මට පහුගිය දවස්වල වීඩියෝ එකක් එඩිට් කරන්න මූඩ් එකක් තිබුණෙත් නැහැ. වීඩියෝ එකක් දාන්න තරම් හොඳ තත්ත්වයක් අපේ රටට තිබුණෙත් නෑනේ. ඒ නිසා ඉතින් මගේ මේ vlog එක අප්ලෝඩ් කරන්න නම් ගොඩාක් දවස් ගියා. දැන් මම මේ වීඩියෝ එක කරලා මං හිතන්නේ මාස සති 2-3ක් වෙනවා. දැන් තමයි මං අද තමයි මේ වීඩියෝ එක අද ඉරිදා තමයි මම මේ වීඩියෝ එක එඩිට් කරේ. අද මං ආවේ කැන්ඩි එකට. මම මගේ ජීවිතේ කරන්න ආසම වැඩක් තමයි මේක shopping කරන එක. මං පුංචි කාලේ ඉඳන්ම ළමයි මේ ලස්සන බෑග්ස් වලට, සෙරප්පු වලට, ඇඳුම් වලට මාරම ආසයි. අර කන බොන දේවල් වලටත් වඩා මං ඇත්තටම පොඩි කාලේ ඉඳන්ම ආස කරේ ඇඳුම් ගන්න, සපත්තු ගන්න මේවට තමයි. මගේ අයියා මල්ලි හැමදාම කන දේවල් ඉල්ලනකොට අම්මගෙන් මම ඉල්ලුවේ ඇඳුම් සෙරප්පු ඒ වගේ දේවල් තමයි. මම අද දවස වෙන් කරගෙන තිබ්බේ කැන්ඩි එකට. මොකද කැන්ඩි එකේ ළමයි ඇඳුම් ගන්න ගියාම තෝරගන්න බැරි තරම් මාර ඇඳුම් ගොඩක් තියෙනවා. ඉතින් මම දන්නවා අද කැන්ඩි එකට ගියාම මගේ මුළු දවසම එතනට ගත වෙනවා කියලා. මම මුලින්ම කරේ මොනවාද තියෙන්නේ කියලා පොඩ්ඩක් බැලුවා. ඉතින් මාරම ඇඳුම් ගොඩක් ළමයි මාර ලස්සන බෑග්ස් ගොඩක හිර වෙලා මම නිකන් මට මොනවාද ගන්න කියලා හිතා ගන්න බැරි තරමට හිර වෙලා තමයි ඉඳියේ. මේ ඉතින් මගේ හැම වැඩකටම ෆුල් සපෝට් එක දෙන මගේ ආදරණීය හස්බන්ඩ්. මම දැක්කෙත් නෑ මෙයා මේ කෝලම් කරලා තියෙනවා. වීඩියෝ එක එඩිට් කරනකොට තමයි මං දැක්කේ. මේ টොප් එක මාරම ලස්සනට තිබ්බා ළමයි මං ඇන්දම මං ඒක මාර ආසාවෙන් ගත්තේ. මං ඇත්තටම ළමයි අද shopping කරන්න එන්න මට ස්පෙෂල් හේතුවක් තිබ්බා. මොකද මම නොවැම්බර් මාසේ අන්තිම සෙනසුරාදා ඉරිදා සඳුදා ඒ දවස් ටිකේ ට්‍රිප් එකක් දාගෙන තමයි ඉඳියේ. ඉතින් නුවර රිවර්ස්ටන් මේ වගේ මන්දාරම් නුවර මෙන්න මේ පැතිවල යන්න මම ට්‍රිප් එකක් දාගෙන ඉඳියේ. මාර අවාසනාවන්ත විදිහට මගේ රටට වුණ දේ නිසා අපිට ඇත්තට මේ ට්‍රිප් එක යන්න බැරි වුණා.
මම මෙච්චර ආසාවෙන් ඇඳුම් ගන්නකොට නම් හිතුවේ නෑ මට ඒක යන්න බැරි වෙයි කියලා. මම මාරු විදිහට ප්ලෑන් කරලා හෙනවට හීන බලාපොරොත්තු තියාගෙන තමයි ඇත්තටම අද shopping කරන්නත් ආවේ. ඔක්කොම මම ගත්තේ මගේ trip එකට match වෙන ඇඳුම්. බලන්නකෝ ඉතින් බලාපොරොත්තු කියන දේවල් නැති වෙන හැටි නේද? ඉතින් මට මගේ trip එක යන්න උනේ නෑ. දැක්කනේ ළමයි මගේ ආම්ස් ජිම් එකට යනවා දැන් අවුරුදු ගානකින් දැන් මං හැබැයි මං තාම කොටි කිතයියා වගේ. ඉතින් මෙතන හරිම ලස්සන ජිම් වෙයර්ස් කලෙක්ෂන් එකක් තිබ්බා. ඉතින් මමත් ගත්තා. මං ඒ ඔයාලට මගේ ෆිට ඔන් එක පෙන්නන්නම්. දැන් ජිම් එකට ඩාන්ස් එකකට යනවා වගේ. මෙතන හරිම ලස්සන බ්ලවුස් එතකොට ඔෆිස් ට්‍රවුසර්ස් වගේ දේවල් තිබුණ ළමයි. ඉතින් ඔයත් ඔෆිස් යන කෙනෙක් නම් ඔයාලට මෙතනින් මාර ලස්සන බ්ලවුස් ට්‍රවුසර්ස් ගන්න පුළුවන්. ඉතින් මම හැමදාමත් මගේ ටියුෂන් ක්ලාස් වලට අඳින්නෙත් සාරි එකම තමයි. ඉතින් මට හිතුණා හැමදාම සති දවසටම සාරි අඳින්න හරි අමාරුයිනේ. ඒ නිසා පොඩි චේන්ජ් එකටත් එක්ක මේ වගේ කිට් ටිකක් මට ගන්න ඕනේ කියලා. ඉතින් මං ඒ වගේ ෆිට ඔන් එකකුත් ඔයාලට පෙන්නන්නම්කෝ. ඇඳුම් තෝරන්න ඇවිල්ලා කරන්නේ මොකද තමයි. ඇඳුම් තෝරන්නේ ෆොටෝ එක ගන්න. මෙයා ඉතින් මාව හොරෙන්ම වීඩියෝ කරන ළමයි. මේ මං ඇත්තටම ඇඳුම් ගන්න ගියාට පස්සේ වැඩිපුරම කරන්නේ මුලින්ම ඇඳුම් ගන්න කලින් මුලින්ම ෆොටෝ ගන්න එක තමයි කරන්නේ. ඉතින් අපි ගෑල් ළමයි එහෙමනේ මුලින්ම මොනවා නැතත් ලස්සන ෆොටෝ ටිකක් ඕනනේ. ඉතින් එයා මට hina වෙනවා ෆොටෝ එක ගහ ඉන්නවා කියලා. මම මගේ යාළුවොත් එහෙමයි. ඔයාලත් සමහර විට එහෙම ඇති. හොඳ මිරර් එකක් බලලා මුලින්ම කරන්නේ ෆොටෝස් ටිකක් ගහගෙන ඉන්න එක. අපි ඉතින් ගෑනු ළමයිනේ මේගොල්ලන්ට ඒව තේරෙන්නේ නැහැ නේද ළමයි? මට ඔයාලට තව ස්පෙෂල් දෙයක් කියන්න තියෙනවා ළමයි. ඔන්න අපේ YouTube channel එකේ subscribersලා 25000ත් සම්පූර්ණ කළා තමයි දැන් තියෙන්නේ. ඉතින් මෙච්චර අඩු කාලයකින් මගේ channel එකට මෙච්චර ආදරය කරාට ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම මගේ වීඩියෝස් බලලා කවදාවත් මට නරක දෙයක් නොකියන නෙගටිව් කමෙන්ට් එකක් නොදෙන මට බනින්නේ නැති මගේ YouTube family එකට මම මාරම ආදරේ. Thank you so much ළමයි. මාව නිකන් මේ රෙදි ගොඩ මැද අතරමං වෙලා ඉඳී ළමයි. මම හිතාගෙන ගියාට මේවා ගන්නවා කියලා ඇත්තටම මම මොනා ගන්නද කියලා මටත් හිතා ගන්න බෑ. දකින එක ගන්න හිතෙනවා. හැබැයි මං මාවම කන්ට්‍රෝල් කරගෙන මටම ලිමිට් එකක් දාගත්තා මම මෙච්චරයි ගන්න කියලා. මොකද ළමයි ඉතින් අපි සල්ලි හම්බ කරන්නෙත් ගොඩක් අමාරුයිනේ. සල්ලි තිබ්බ පළියට ඔහේ ඇඳුම් අරන් ඉවර කරන්නත් බැහැනේ. ඉතින් දැන් අපිට වෙනත් තව වගකීම් තියෙනවා. අම්මා තාත්තා බලා ගන්න ඕනේ.
තව අපේ ගොඩාක් දේවල් තියෙනවානේ. ඉතින් මම ඒකත් ඔළුවේ තියාගෙන තමයි shopping කරන්නේ. මේ section එකේ මාරම ගොඩාක් denims තිබ්බා. එක එක වර්ගයේ එක එක fashion ගොඩාක් තිබ්බා. මමත් ඉතින් කීපයක් මට ඕන දේවල් මම ගත්තා. තෝරන්න බැරි තරම් මාර ගොඩක් ඇඳුම් මෙතන තියෙනවා. ඊළඟට අපි ආවේ අපේ සුදු බබාට ඇඳුම් බලන්න. ඉතින් මගේ හස්බන්ඩ්ට එයා නම් ඉතින් ඇති කියන මොකද එයාට ඉක්මනට ගෙදර යන්න ඕනේ. ඉතින් අනේ මට ඕනේ මට ඔය ඇති කී කියනවා. මම ඉතින් බලෙන්ම ටිකක් එයාටත් ගත්තා. මොකද ඉතින් එයාව ට්‍රිප් එක එක්කන් යන්න එපයි ළමයි. කැතට එක්කන් යන්න බෑනේ. ඒ නිසා මම එයාටත් බලෙන්ම තෝරගත්තා. ඒක කාලා මහත් වුණා නම් ඔයාගේ ෂේප් එක හැබැයි මෙයා. නේ? ඒක අර TikTok එකේ බලන්න ඉඳලා. ආයි. දෙකෙම කරා. ඒ ආවේ කන කෙල. කන කැහිලා. එන හොඳ ආවේ කන හොඳ ආවේ. තනි කණේ ආවේ. තනි කණේ වැඩ කරන්නේ. තනි කණේ ආවේ. මේ කන කැඩිලා. හරි කවුරුහරි ඔයාගේ ඉස්කෝලේ යන මේ ටීචර් කෙනෙක් එයාගේ කන මිරින් ගන්න එක කන කැඩිලා. තනි කණේ ආවා. මෙතන ඉන්න මාවල් එකේ සෙට් එකම. ඒක කිව්වේ. කෙසෙල් ගෙඩිය. කෙසෙල් භාගය කරේ. ඔයාලට ඔය වගේ දුවා මම කොච්චර කිව්ද? අම්මෝ. ඇත්ත. මේ බබාලට. ඒව දෙමෝනේ. ආයට ඔයාට ඕන හරි. baby items ඔයාට ඕන හරි baby items ඕනද? මෙතන ඉතින් පොඩි අයගේ ලස්සන චූටි ඇඳුම් පොඩි සපත්තු සෙරප්පු මේ වගේ දේවල් ගොඩාක් තිබුණා. ඇත්තටම මේ මට හරි ආසයි හිතුණා මේ ඇඳුම් දැක්කහම අපේ ඇඳුම් වලටත් වඩා හරිම කියුට්. ඉතින් මට පුංචි අය නෑනේ. ඒ වුණාට මම ගොඩාක් පුංචි අයත් එක්කනේ වැඩ කරන්නේ. මගේ ඉස්කෝලේ වුණත් මට ජීවිතේ ලොකු මිනිස්සු මුණ ගැහෙනවට වඩා ඇත්තටම මට ගොඩක් පුංචි අය තමයි හම්බ වෙන්නේ. නිතරම මගෙත් එක්ක වැඩ කරන්නේ, මාත් එක්ක ගනුදෙනු කරන්නේ. මගේ ජීවිතේට නිතරම මට වැඩිපුරම මුණ ගැහෙන්නේ පුංචි දරුවෝ. ඉතින් මට මේවා හරීම සමීපයි. මට හරීම ආදරේ හිතෙනවා මේවා දැක්කම. මාර ආසයි. මෙතනින් මං ඉතින් කීපයක් මගේ අයියාගේ බබාට ගත්තා. චූටි අයට හරිම ලස්සන පාටි ෆ්‍රොක්ස් මෙතන ගොඩාක් තිබුණා. මේ තියන්නේ ඒ ටික.
මට ළඟ වෙඩින් එකක් එනවා. ඒ නිසා මම පොඩ්ඩක් වෙඩින් සාරි බලන්නත් ගියා. මෙතන නම් මාරම ලස්සන සාරි ගොඩාක් තිබුණ ළමයි. සාරි පිස්සන්ට නම් මේක මාර පිස්සුවක්. මේ අංකල් ඉතින් මගෙන් අහනවා මගේ වෙඩින් එකටද මේ සාරි බලන්න කියලා. ඉතින් අයියා මුද්ද පෙන්නලා කියනවා අපි දෙන්න මැරි කරලා ඉන්නේ කියලා. දවසෙන් වැඩිම කාලයක් මම ඉතින් ඇඳගෙන ඉන්නේ සාරිනේ. දැන් මගේ ජීවිතේ ඉස්සරහට වැඩිම කාලයක් අඳින්න වෙන්නේ මට සාරි. ඒ නිසා ඉතින් මං සාරි වලට මාර ආසයි. මං ගොඩාක් වෙලා මේකේ ඇවිද්දා මට ඕන සාරි තෝරගන්න. යකෝ ඒ දවස්වල කිව්වා අරන් දීපු ලොකු ටෙඩියක් කියලා දැන් මුන් දැකලා කියන ඒ තරම් ලොකු නැහැ. ඔයා පොඩ්ඩක් යන්න හිතන්න. යා කපුලක් ගාවට යන්න ඒතකොට ඔයාගේ සයිස් එකයි ටෙඩියගේ සයිස් එකයි හිතා ගන්න පුළුවන්. බැඳලා මාස 3 තව එකෙක් හොයාගන්න. නියමයි. හොඳයි. කියන දේ අහගෙන ඉන්නවා හැබැයි මොකෝත් කියන්නේ නැහැ නේ. කිසි දෙයක් කියන්නේ නැහැ. මමනේ අනම්ම නම් කියන්නේ. එයාට මෙයා හොඳයි. බලන්න. කළු කොල්ලෙක් ඉන්න බලන්න. ඒක කළු කොල්ල හොඳයි. හැබැයි බබාලා හම්බ වෙනාම අනේ මගේ කොල්ල කළෝයි කියලා කියන්නේ. අනේ නවත්තන්න ඕක. ඊළඟට මම බැලුවේ අපේ ගෙදර පුංචි පැංචියෙක් ඉන්නානේ. ඉතින් එයාට ගැලපෙන චූටි ෂූ දෙකක් තියනවාද කියලා තමයි මම බැලුවේ. ඇත්තටම මේවා හරිම කියුට්. ලස්සන ෂූස් ගොඩාක් මෙතන තිබුණා. මාරු සෙල්ලම් වඩන්නේ. මේ මෝරු ඒක. ඊ ගොඩක් දිගයිද? ඔව්. ඔයාට තනියද හැබැයි පොඩ්ඩක් බලන්න. හැබැයි try එකක් දෙන්න පුළුවන්. ඔව්නේ. ලොකුවට වදිනේ. ඔව් මෙයා මෙහෙම විදියට මෙයා කිඩ්ස් එකකින් තමයි අඳුන් ගන්න. ඉතින් අන්න ඔහොම තමයි අද දවස අපේ ගත වුණේ. මං ගොඩාක් ලස්සන ඇඳුම් කැන්ඩි එකෙන් ගත්තා. මං අද දවස හරිම සතුටින් ගත කරේ. නමුත් මට මේ එක ඇඳුමක්වත් ළමයි අඳින්න උනේ නැහැ. අපේ ගම් වතුර තත්ත්වය නිසා. මං ඒකට නම් පොඩ්ඩක්වත් දුක නෑ. මොකද මට මේ නැති වුණේ ට්‍රිප් එකක් විතරයිනේ. මගේ රටේ මිනිස්සුන්ට කොයිතරම් දේවල් නැති වුණාද ඇත්තටම. ඉතින් මම මේ ගත ඇඳුම් වලින් ගොඩාක් ගම් වතුර ආධාර වලට දුන්නා. ඉතුරු වෙලා තියෙන ඇඳුම් ටික මම ඊළඟ වීඩියෝ එකේදී ෆිට ඔන් කරලා වීඩියෝ එකක් දාන්නම් ළමයි. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. මගේ vlog එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. බයි බයි.